ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද වීඩියෝෙන් අපි යන්න හදන්නේ අනුරාධපුරේ දවස් 3ක ට්‍රිප් එකක්. ඒක මං ව්ලොග් 3කට කඩලා පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි දවස් විදිහට ගේනවා. එහෙනම් වැඩි කතා නැතුවද වීඩියෝ එක යන්න. මෙන්න තියෙනවා බෑග් එක. අපි ගිහිල්ලා කාර් එකට දාලෙමු. යමු එහෙනම්. බලන්න යාළුවනේ මේ පරිසරයේ ලස්සන. මේ මාතලේ පහුවෙලා ටික දුරක් යද්දී මේ වගේ ගස් වලින් හැදිච්ච වියනක් වගේ තැනක් තියෙනවා. එතන මාරම ලස්සනයි. හරි යාළුවනේ දැන් අපි මේ ගමන පටන්ගෙන යන ගමන් ඉන්නේ. දැන් නම් දඹුල්ල පහුවෙලා ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. ඔන්න යාළුවනේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ අපි නවතින තැනට. මම ඔයාලට මේ ගැන විස්තරයක් දෙන්නම් අපි කොහෙද ඉන්නේ කියලා. එහෙනම් අපි දැන් බෑග් ටික දාන්න. යාළුවනේ මේ මේන් දොරෙන් ආපු ගමන් පොඩි මේ ස්ටූල් එකක් තියෙනවා. ඊට පස්සේ බෙඩ් දෙක තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩි ටේබල් එකක් වගේක් තියෙනවා. කන්නඩිය තියෙනවා. මෙතනින් ජනෙල් තියෙනවා. ආය ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම AC තියෙනවා. ඒ ටික තමයි කාමරේ තියෙන්නේ. කාමරෙන් එළිය තමයි වොෂ්රූම්ස් තියෙන්නේ. ඉන්න එකත් ඔයාලට පෙන්නන්නම්. යාළුවනේ මෙන්න තියෙන වොෂ්රූම් එක. හරි යාළුවනේ දැන් අපි ඇවිල්ලා නාලා එහෙම දැන් ලෑස්තිලා ඉන්නේ රුවන්වැලි සෑයට යන්න. එහෙනම් අපි දැන් යමු. හරි යාළුවනේ අපි දැන් හඳුන්කූරු පත්තු කරගෙන වටයක් යන ගමන් ඉන්නේ. අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා ආවා. හරි යාළුවනේ ඔන්න දැන් අපි කට්ටිය බොයි යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අපි නවතින තැනට ආවා. දැන් නම් වෙලාවනේ 10:00 විතර ඇති රැය. කොහොම හරි රුවන්වැලි සෑය එහෙම වැදලා ආවා. ඉතින් කොහොමද යාළුවනේ තියෙන වීඩියෝ.
අදම නම් ඔයා අපේ වීඩියෝ බලන්නේ දැන්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝටත් දාන්න ලයික් එකක්. ඒ වගේම තවත් යාළුවන්ට මේක ෂෙයා කරලා ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අද යනවා. මම විදා තේරත්